තෙරුවන් සරණයි සීලුම පින්වතුන්ට. මේ සත්‍යසවන පින්වතුන් උදෙසා තවත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න කැමතියි. මම පින්වතුන්ට කලින් කීප වතාවක් පැහැදිලි කළා මේ සත්‍ය සොයන පින්වතුන්ලා අතින් වෙන ගොඩක් වැරදි කීපයක් තියෙනවා. මෙන්න මේ ටික තමයි අපි කොහොම හරි මේක තේරුම් ගන්න ඕනේ. ඒ තේරුම් ගත්ත දවසට අපි මේ සොයන දේ අපිට හමු වෙනවා. තවත් පොඩි සරල පැහැදිලි කිරීමක් මම කරන්න කැමතියි. මේ පින්වතුන්ලාට මම කලිනුත් පැහැදිලි කළා අපේ මනසයි අපේ මේ ඉන්ද්‍රිය පහයි මේ සම්බන්ධ වෙන එක තමයි අපිට තියෙන ප්‍රධානම ගැටලුව කියලා. අපි බලමු එක තවත් එක උදාහරණයකින් කොහොමද අපි එක හරියටම ගලප ගන්න කියලා. හරි. මම ඒකට උදාහරණයක් ගන්නවා. අපි ගමු පොඩි බැටරි කෑල්ලක් අරගෙන ওই බැටරි කෑල්ලේ එක නෙගටිව් පොසිටිව් කියලා ටර්මිනල් දෙකක් තියෙනවා. අපි එකකට පොඩි වයර් කෑල්ලක් අමුණනවා. අනිත් අග්‍රයටත් අපි පොඩි වයර් කෑල්ලක් අමුණනවා. අපි දැන් නෙගටිව් පොසිටිව් වයර් කෑල්ල දෙකක් සම්බන්ධ කරලා අද එන්ඩ් එක කියන්නේ අනිත් කොනේ එන්ඩ් එක අපි අත් දෙකට අරගෙන අපි දැන් ඕක ගාවන්න බලනවා. එතකොට බැටරිය හොඳ බැටරිය ඩෙඩ් බැටරිය නෙමෙයි නම් ඒක වයර් දෙක ගාවනකොට අපිට පොඩි ස්පාර්ක් එකක් වගේ දැනෙනවා. මං ඕක ගලපනවා. අපි කියමු අපේ නෙගටිව් අග්‍රය අපේ මේ ඉන්ද්‍රිය පහ වගේ. ඒ කියන්නේ අපේ ඉන්ද්‍රිය පහෙන් අපිට ඇසට පෙනෙනවා ගොඩක් දේවල්, කනට ඇහෙනවා, නාසයට ගඳ සුවඳ දැනෙනවා. ඒ වගේ එක අන්තයක් මේ නෙගටිව් වයර් එක. පොසිටිව් එක කියලා අපි ගමු අපේ මනසයි මේ ඉන්ද්‍රිය පහයි. දැන් මේ දෙක එකට අපි ඇටච් කරොත් මේ ස්පාර්ක් එක අපේ මෙතන මේ ගිනි ගන්න ස්වභාවය ඇති වෙන්නේ. දැන් මේකනේ අපිට තියෙන ප්‍රධානම ගැටලුව. අපි මේකනේ निराකරණය කරගන්න ඕනේ. හරි. ඒක නිසා දැන් අපි බලමු කොහොමද අපි මේක මේ දෙකෙන් එකක් කොහොමද අපි මේක දෙකෙන් එකක් නියුට්‍රල් කරගෙන කොහොමද අපි මේ දෙක ස්පාර්ක් වෙන එක නතර කරගන්න කියලා. හරි. අපි බලමු අපි ඉන්ද්‍රිය පහ පැත්තෙන් බලමු. මම මේ පින්වතුන්ලට කලිනුත් පැහැදිලි කළා අපේ මේ ඉන්ද්‍රිය පහ ලෝකෙට විවෘත වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඇසට ගොඩක් දේවල් පෙනෙනවා. ඒ වුණාට අපිට ඒවා නොසලකා හරින්න බෑ. අපිට පේනවා. ඒක ඇසේ ස්වභාවය. දැන් කනටත් එහෙමයි. දැන් ඇස දන්නේනේ ඇසට ඇසක් රූපයක් හමු වුණත් ඇස දන්නේ ඒක ඇසක් කියලා. ඇස කියන්නේ අපිට ඒක පෙනෙන මාත්‍රයක් විතරයි. මම කලින් පැහැදිලි කරන්නේ ඇස කියන්නේ අපේ නිකන් කැමරාවක ලෙන්ස් එකක් වගේ කියලා. ඒ දකින්න එක ඇහැ කියලා ගන්නෙ අපේ ගත්තේ විඥාණයෙන් අපේ ගත්තේ දැනුමෙන් මේ දෙක සම්බන්ධ කරලා තමයි ඇස කියන එක අපි දැක්ක කියලා කියන්නේ. ඒ කනටත් එහෙමයි. නැත්නම් කන දන්නේ කනට ඇහෙන කිසිම ශබ්දයක් වෙන් කරලා අඳුර ගන්න කනට හැකියාවක් නැහැ. ඒක තමයි ඉන්ද්‍රිය පහේ හැටි. දැන් එතකොට ඔය ඔක්කොම මේ මනසත් එක්ක සම්බන්ධ කරන එක කරන්නේ. දැන් අපිට එතකොට මේ ඉන්ද්‍රිය පහ එහෙනම් අපිට එන ඇස් වහගෙන ඉන්න පුළුවන්ද? අපිට කන් වහගෙන ඉන්න පුළුවන්ද? අපිට නාසය වහගෙන ඉන්න පුළුවන්ද? අපිට ඒ කිසිම ඉන්ද්‍රියක් අපිට වහගෙන ඉන්න බෑ ගැඹුරු නින්දට හැර. ගැඹුරු නින්දේ ඔය ඉන්ද්‍රිය පහම අපේ දොරවල් පහම වැහිලා තියෙන කිසිම කෙනෙකුට අපිට එන්න බෑ මේ ඇතුළට. ඒ වුණාට අපිට ඊට අමතරව මේ අපි අවදි වුණාට පස්සේ මේ ඉන්ද්‍රිය පහම ලෝකෙට ඉවුල් වෙන්නේ එනවා අපිට වළක්වන්න බෑ. ඒක තමයි ස්වභාවය. එතකොට ඉන්ද්‍රිය පහ පැත්තෙන් අපිට මේක ඇහැ වහගෙන හරි කන වහගෙන හරි අපිට මේක කරන්න අපිට අමාරුයි. ඒක අපිට එච්චර මැච් වෙන්නේ නැහැ ඒ ක්‍රමේ. අපි බලමු අනිත් පැත්ත කොහොමද කියලා. අනිත් පැත්ත අපේ මනස. මනස අපි එක පැත්තකට යොමු කරගෙන තිබ්බොත් අර ඇහැට දකින්න එකට
ඒ දකින සංඥාවට ඒ සිග්නල් එකට සම්බන්ධ වෙන්නේ නැතුව වෙන පැත්තකට අපි මනස තියාගෙන තිබුණොත් ඔන්න අපිට පුළුවන් මේ ඉන්ද්‍රිය පහෙන් ගන්න සිග්නල් එකට අපිට සම්බන්ධ කරන එක නතර කරගන්න. අන්න ඒක තමයි පින්වත්නි අපිට කරගන්න පුළුවන් දේ. අපි මනස එක පැත්තකට සීමා කරගෙන එක පැත්තකට අපි එක තැනක තියාගෙන හිටියොත් අර ඉන්ද්‍රිය පහෙන් ගන්න ඒවා අපිට සම්බන්ධ වෙන්නේ නැහැ. එතකොට අපිට මේ ලෝකේ තියෙන ඒවා අපි කොච්චර දැක්කත් කොච්චර ඇසුණත් කොච්චර ගඳ සුවඳ දැනුණත් අපිට ඒ වලට අපිට සම්බන්ධයක් ඇති කරගන්න බැරි වෙනවා. දැන් මනස අපි මෙච්චර කල් කරේ අපේ මනසෙන් අපි කරගන්න ඕන දේ නෙමෙයි අපි මෙච්චර කල් කරගෙන තියෙන්නේ. ඉතින් ඒක තමයි මනස අපේ පුරුද්ද. අපි කොච්චර කාලයක් අපි අවුරුදු 50 ජීවත් වුණ කෙනෙක් ගැඹුරු නිින්දෙන් අවදි වෙලා කොච්චර කාලයක් මේ ගනුදෙනුව කරලා තියෙනවද? ඉතින් ඒ ගනුදෙනුවෙන් ඉවත් වෙන්න ගොඩක් අමාරුයි. ඉතින් ඒකට අපි වීරයක් හදා ගන්න ඕනේ. ඒ මනස අපේ ඒකට සම්බන්ධ වෙන්නේ නැතුව ඒ තැනට ගේන්න. ඉතින් ඒ මනස එතෙන්ට ගේන්න ඒ ක්‍රමය හදා ගන්න ඕනේ තමයි. ඉතින් ඒක තමයි මේකේ ටූල් එකක් මේකට යන ටූල් එක මගේ ළඟ තිබුණාට මේ ටූල් එක වෙන කාටවත් මැච් වෙන්නේ නැහැ. තමන්ගේ ටූල් එක හදා ගන්න ඕනේ තමන්. තමන්ගේ ටූල් එක ෂාප් කර ගන්න ඕනේ තමන්. ඒක නිසා තමයි ඒක දැන් නැත්තම් මේක මේ එකපාර මේ ඔක්කොටම මේ කියන දේ තේරුම් කරලා දෙන්න පුළුවන්. එහෙම තේරුම් කරලා දෙන්න බැරි. අපි උදාහරණයක් ගත්තොත් අපි පුද්ගලයන් 10 දෙනෙක් ගත්තොත් ඔලුගෙඩි 10ක් තියෙනවා, මනසවල් 10ක් තියෙනවා. අපි එක දෙක තුන කියලා එහෙම ගත්තොත් පළවෙනි පුද්ගලයා දකින ගසක් කියලා දකින දෙක එක නෙමෙයි දෙවෙනි එක්කෙනා දකින්නේ. ඒ කියන්නේ එකින් එක්කෙනාට වෙනස්. අන්න ඒ මූල ධර්මයේ උඩ තමයි බුදුහාමුදුරුවෝ මේක පැහැදිලි කළේ. මේ ධර්මය තොප විසින්ම අවබෝධ කරගත යුතු දෙයක් කියලා. ඒ කියන්නේ වෙන කෙනෙකුට උදව් කරන්න මේ පොඩි මාර්ගය කියලා දෙන්න විතරයි පුළුවන්. ඒ මාර්ගය තමන්ම ඕනේ යන්න. අර මනස එක තැනකට ගන්න ක්‍රමේ ඒ ටූල් එක හදා ගන්න ඕනේ තමන්. මෙන්න මේක පින්වතුන් තේරුම් ගන්න ඕනේ. මේක තේරුම් ගන්න නැතුව අපි කොච්චර ඒ ටූල් එක හදාගන්න ක්‍රම ඒක කියන්නේ තමන්ගේ අතින් සිද්ධ වෙන වැරදි ටික තමන් තමා දන්නේ. ඒ නිසා තමන්ම ඕනේ මේ ඒ වැරදි ටික හදාගෙන මේ මාර්ගයේ හරි තැනට එන්න. ඉතින් ඒක කාටවත් එක කියලා දෙන්න බෑ. ඕක තේරුම් ගන්න නැතුව කොච්චර බණ ඇහුවත් අවුරුදු ගාණක් කොච්චර ඇහුවත් මේ කියන තථාගත දර්ශනය තමා තුළින් ප්‍රත්‍යක්ෂ කරගන්න අමාරුයි. තමා තුළින් කිව්වට එක කරන කෙනෙක් නැහැ. ඒ තැනට එන්න අමාරුයි මේ ප්‍රින්සිපල් එක මේ ක්‍රමය හරියට දැනගත්තේ නැත්තා. ඉතින් ඕක තමයි මේ ගොඩක් මේ පින්වතුන්ල පැත්තෙන් වෙන වැරදි. ඒක හදාගන්න බලන්න තමන්ට මේ මනස ගන්න බැරි මොකද්ද තියෙන අඩුපාඩු? ඇයි තමන් වෙන පැත්තකට යොමු වෙන්නේ? ඒ වෙන තැනකට ඉන්ද්‍රිය පහෙන් ගන්න පැත්තට හරි යනවනම් ඒ තමන් කියන ඉන්ද්‍රිය පහට ගොඩක් කැමති. මේ හොයන එක එහෙනම් නතර කරලා දාලා ඒ පැත්ත මේ සාමාන්‍ය විදිහට ඉන්න ඕනේ. එහෙම නැතුව මේ කියන තැනට එන්න ඕන නම් එතනට අපි වීරයක් හදාගන්න ඕනේ. ඉතින් පින්වතුන් මේක දැන් මේක දැන් මේ අපි උඩුගම් බලා යන ගමනනේ තියෙන්නේ. එතකොට දැන් අපි එක තැන හිටියොත් අපි ගඟ ගලන පැත්තට ඉතින් ඔටෝමැටිකලිම යනවා. ඒක වළක්වන්න බෑ. ඉතින් ඒ යන සැඩපහර හරහත් යන්නත් ඕනේ, උඩටත් යන්න ඕනේ. ඒක නිසා මේකට වීරයක් අවශ්‍ය වෙනවා. ඒ වීරය තමන් හදාගන්න ඕනේ. නිකන් හිටියොත් කෙලින්ම ඉතින් මේ මූල ධර්මයේ තේරුම් ගත්තේ නැත්නම් අපි සාමාන්‍ය විදිහට ටක් ගාලා සසරට වැටෙනවා. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕනේ. පොඩ්ඩක් එහෙම වුණොත් කෙලින්ම සසරේ. ඉතින් ඒ මනස බලන්න තමන් එතන අවධානය ඒ මානසිකාරය පොඩ්ඩක් හරි බිඳුනොත් තමන් ඊළඟ ක්ෂණේ වැටෙන්නේ සසරට තමයි. ඉතින් ඒක තේරුම් ගන්න ඒක තේරුම් අරන් එතන වඩන්න එතන මේව කරගන්න ඒ දක්ෂතාවයේ කුසලය තමන් ඇති කරගන්න ඕනේ. ඉතින් ඒක ඇති කරගන්නවා කියන්නේ ඉතින් තමන්ට ලොකු මම පොඩි මේ ස්ටාර්ටින් පොයින්ට් එකක් දෙන්නේ. තමන්ට හොඳ ජර්නි එකක් හොඳ ගමනක් යන්න පුළුවන්. ඉතින් යන කෙනෙක් නැහැ. ඉතින් ඔක යනකොට තමයි තේරෙන්නේ. ඉතින් ඔය ඉස්සරහට ඔය මනස
මේ ඉන්ද්‍රිය පහට සම්බන්ධ වෙන එක තැනකට ගන්නකොට ඕක ඔතන හොඳයි. ඒ කියන්නේ එතන හොඳ ෆීලින් එකක් එනවා. ඒ කියන්නේ එතන නිර්ආමිෂ ස්වභාවයක් තියෙනවා. ඒ වුණාට එතන විඳින කෙනෙක් නැහැ. ඒ වුණාට තව ඕක වඩන්න ඕනේ. වඩනකොට ඒකේ රිසල්ට් එක ගැන මම ගොඩක් පැහැදිලි කරන්නේ. එතකොට ඒ රිසල්ට් එකම මේ දැන් මේ පින්වතුන්ලා ඉස්සරහට දාගෙන ඒක එතනින්ම වහ ගන්නවා. ඒක නිසා මම පැහැදිලි කරපු දේ පොඩ්ඩක් බලන්න. මම තවත් පොඩි පැත්තකින් මේ වගේම එකක් මම විග්‍රහ කරන්නම්. බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක පැහැදිලි කරනවා පොඩි දානය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරනවා. අපි දානයක් දෙනවා කියමු. අපි සාමාන්‍යයෙන් එක වේලක් ගන්න බැරි කෙනෙකුට ඒක දෙනකොට ඉතින් අපිට තියෙන නිසා අපි දානයක් දෙනවා. ඒක පිනක්. ඉතින් ඕක ඔහොම බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. ඊටත් වැඩිය මේ සිල්වත් කෙනෙකුට දෙන එක ඊටත් වැඩිය මේ අඩු ගානේ මේ සෝවාන් වෙච්ච කෙනෙකුට දානයක් දෙන එක ඊට පස්සේ රහත් කෙනෙකුට ඔහොමම බුදුහාමුදුරුවෝ අන්තිමට පැහැදිලි කරනවා ඒ දානේ ඊටත් වැඩිය උතුම් වෙනවා මේ බුදුහාමුදුරන්ට ඕක අපිට පිළිගන්නන්න පුළුවන් නම් ඒ දානේ කියන්නේ උපරිම අවස්ථාව. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ දානේ මට පිළිගන්නවටත් වැඩිය උතුම් දෙයක් තියෙනවා. එක සනයක් එක මොහොතක් අනිත්‍ය සංකාරය මෙනෙහි කරන්න කියන එක. ඉතින් මෙතෙන්දී බුදුහාමුදුරුවෝ මේක පැහැදිලි කරන්නේ ගැඹුරු දෙයක් මෙතන තියෙන නිසා. මොකද්ද දන්නවද පින්වතුනි? දැන් අපි එක ෂණයක් මේ අනිත්‍ය සංකාරය මෙනෙහි කරනවා කියන්නේ ඒ ෂණය ඒ මොහොතේ අපි මේ ලෝකෙත් එක්ක නෙමෙයි ඉන්නේ. අපි ලෝකෙන් ඈතර වෙලා ඉන්නේ ඒ මොහොතේ. ඒ මොහොතේ අපි ලෝකෙන් ඈතර වෙලා තියෙන්නේ. එක මොහොතක්. ඒක උතුම් තැනක් නිසා තමයි බුදුහාමුදුරුවෝ අර වගේ උපමාවකින් උදාහරණයකින් ඒක පැහැදිලි කරලා දුන්නේ. දැන් එක මොහොතක් අපි බැලුවොත් එක මොහොතක් අපිට හැමතිස්සෙම එන්නේ එක මොහොත මේ අපිට අලුත් මොහොතක් එන්නේ. දැන් අපිට එක මොහොත අපි පොඩ්ඩක් ඕක අපි ඕක ස්ට්‍රෙච් කරන නැත්නම් ඕක එක්ස්ටෙන්ඩ් කර ගන්නවා. තව මොහොතක් දාගන්න. ඊළඟ මොහොතත් අපි ඕක කරනවා. දැන් අර පොඩි ළමයට දෙන්නේ පොඩි අර වර්ඩ් ස්ට්‍රෙච් කරලා අර මෙමරයිස් කරගන්න. දැන් ඒක කිව්වොත් අර මම පොඩි උදාහරණයක් කියන්නම්. I'm going home tomorrow. I'm going home tomorrow by car. I'm going home tomorrow by car with my friend. එහෙම වර්ඩ් එක ස්ට්‍රෙච් කර අපිට ඒක ස්ට්‍රෙච් කරන්න පුළුවන්. අන්න ඒ වගේ ඒ මොහොත දැන් මේ එක ෂණයක් අනිත්‍ය සංකාරය මෙනෙහි කරන කෙනෙක් ඒ මොහොත අපි පොඩ වැඩි කරනවා. ඒ හැම මොහොතක් පාසා ඔහොම කරනකොට පින්වතුන්නේ අපි මේ ලෝකේ ප්‍රශ්න එතකොට අපිට එන්නේ අපි ලෝකේ පැත්තකින් තියලා අපි තියෙන්නේ. ඒ කියන්නේ ලෝකේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගන්නේ අපි ලෝකෙන් මිදලා තියෙන්නේ. ඔහොම මම අර කලින් පැහැදිලි කරපු එකටම එක ප්‍රවිෂ්ටයක් මේ. ඔහොම අපි ඕක ඔහොම ප්‍රගුණ කරනකොට අපිට ඒ ක්‍රමය අපිට හුරු වෙනවා. ඒ කියන්නේ එතන යම්කිසි සෝයක් තියෙනවා. දැන් ඕක පටන් ගන්න තැන මම ඉන්නවා. ඒක ඔහොම ඔහොම කරගෙන යනකොට එතන මම නෑ පින්වතුනි. එතන නිර්ආමිෂ සෝයක් තියෙනවා. තවත් ඕක ප්‍රගුණ කරගෙන යනකොට යම්කිසි ප්‍රතිඵලයක් මේ පින්වතුන්ට ඒ කියන්නේ තමා තුලින් ඒ කියන්නේ තමා ලැබෙන කෙනෙක් නෑ. යම්කිසි දෙයක් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඉතින් මේක කරලා බලන්න ඕනේ. දැන් මෙච්චර කල් අපි කරානේ. ඉතින් මේක කරා කියලා මේකක් වෙන්නේ නැහැනේ. ඉතින් මේ වගේ පින්වතුන් දැන් ඒ ෂණේ අනිත්‍ය සංකාරය මෙනෙහි ඒ එක ෂණයක් අනිත්‍ය සංකාරය මෙනෙහි කරන තුල අපිට හොයන්න මේ ධර්මයේ කියලා අපිට හොයන්න දෙයක්වත් නැහැ. ඒ ධර්මයේ කියලා හොයන්න ඕන කියලා අපිට ස්ට්‍රෙස් එකක්වත් නැහැ. අපිට ටෙන්ෂන් එකක්වත් නැහැ. ඒ මොහොතේ අපි සතුටින් ඉන්නවා. ඉතින් ඔහොම ඕක වර්ධනය කරගන්න. දැන් අපි මෙච්චරකල් කරේ මේක දැන් අපි නිවන කියන එකත් ඒ ෂණේ අපිට නැහැ. අපි ඒකත් ඇතෑරලා දෙන්නේ. බලන්න එක ෂණයක් ඒ අතාරුපු ඒ කියන්නේ එක ෂණයක ඇතෑරියාම අපිට තියෙන සුවය. ඉතින් ඕක තව හොඳට ප්‍රැක්ටිස් කරන තව ඉම්ප්‍රූව් කරගන්න. ඉතින් මම හිතනවා මේ පින්තුලට මේ කරපු පැහැදිලි කිරීම ප්‍රමාණවත් කියලා තවත් දවසක මේ වගේ
වෙනත් පැතිකඩකින් මම යම්කිසි පැහැදිලි කිරීමක් කරන්නම්. සියලුම දෙනාට තෙරුවන් සරණයි.